අංශයේ රැකියා කඩිනමින් ලබා දෙන්නේ ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත වුණා. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැල් ශීර්ෂය පාර්ලිමේන්තුවේදී විවාදයට ගනිමින් තිබූ පසුබිමකයි. එහිදී විරෝධතාකරුවන්ට ජනාධිපති අතුරේක ලේකම්වරයෙකු සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වුණද එම සාකච්ඡාද සාර්ථක වූයේ නැහැ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ රාජගිරිය ගුවන්පාල මසලෙන් අද පෙරවරු 10:30ට පමණ මෙම විරෝධතා පාගමන ආරම්භ කළා. ඒ සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රාජ්‍යාංශයේ රැකියා ලබා දෙන්න ඉල්ලමින් පාගමනින් පැමිණි ඔවුන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී විරෝධතාවයේ නිරත වුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැල් ශීර්ෂය පාර්ලිමේන්තුවේදී විවාදයට ගනිමින් තිබූ පසුබිමකයි. වේදිකාවල අපිට දුන්න පොරොන්දු හැමදේම කඩ කරලා රැකියාව විරහිත උපාධිධාරීන්ව අහපව පාරට ගෙනාවා. අද රැත් අපි මෙතන ගත කරනවා. ඒ අතරතුර අපිට ජනාධිපති සහ අගමැති හෝ දෙදෙනාගේ එක්කෙනෙක්ගෙන් අපිට මීටින් එකක් ඕනේ. ඒ ලබා දෙනකම් අපි මෙතනට වෙලා ඉන්නවා. එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකුට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වූ අතර තිදෙනෙකුට පමණක් සාකච්ඡාවට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි අප්‍රසාදයක්. ජනාධිපතිවරයාට කලින් යාට 10 දෙනා 15 දෙනා එකතු කරගෙන සාකච්ඡා කරන්න පුළුවන් නම් දැන් බැරි නේද? සහෝදරයෝ දැන් අපි සහෝදරයෝ නෙමෙයිද? කෙසේ වෙතත් සාකච්ඡාවෙන් තමන්ට සාධනීය විසඳුම් නොලැබුණු බවට පවසමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මන්සන්දිය අවහිර කර නැවතත් විරෝධතාවයෙන් නිරත වුණා. ඉතිලෙසකම සෑහීමකටපත් වෙන්න බෑ. අපි ඒක නිසා මේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙනියනවා. අපේ සාධාරණයක් කිය යුතුයි. එහෙම නැතුව මොන හේතුවක් නිසා අපේ කවුරුත් මෙතන නැගිටලා යන්නේ. අධිකරණ නියෝගයක් ලබා දී ඇති පසුබිමක නැවත විරෝධතාවයට ඉඩ නොදීමට පොලිසිය ක්‍රියා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. කරුණාකර පාරාවිල කරන්න. පාරවල අපි අධිකරණ නියෝග දෙන්න කොහොම පැහැදිලිව කිව්වා. ඉගෙනගත්ත ළමයි නම් ඉගෙනගත්ත විදිහට කටයුතු කරන්න. නීති කඩ කරන්න. එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් විරෝධතාවයේ නිරතව සිටි උපාධිධාරියක් රෝහල් ගත කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.